ආයුබෝවන් දුවේ පුතේ. එතකොට අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ ඔයගොල්ලෝගේ 10 වසර දෙවනි වාරයට අදාළ පාඩමක් වෙන ලඝු ගණක එක කොටස කියන පාඩම තමයි සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. එතකොට ඔයගොල්ලෝගේ 19 වෙනි පාඩමට අදාළව තියෙන ලඝු ගණක එක කොටස කියන එකට අදාළව ඒ සම්පූර්ණ තියරි සහ ගණන් තමයි සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. අද ඒතර ඔයගොල්ලෝ මේ ලඝු ගණක පාඩම අපි බැලුවම අපිට මේ ලඝු ගණක පාඩම හරි වැදගත් පාඩමක්. මොකද සාමාන්‍ය පෙළ විභාගයට එන ලොකු ප්‍රශ්නයක එක සම්පූර්ණ අණු අංකයක් විදිහට. ඒ කියන්නේ ප්‍රශ්නාංක ඔයගොල්ලෝ හිතන්නකෝ 10 කියලා. ඒතර 10 A කොටස අපිට එනවා පරිමාවෙන්. ඊට පස්සේ ඒකේ B කොටස අපිට එනවා ලඝු ගණක වලින්. සමහර ලාවට පරිමාව ඇසුරෙන්ම තමයි ලඝු ගණක කියන කොටසත් අපිට සුළු කරන්න එන්නේ. ඒතර මේ ලඝු ගණක කියන කොටස අපිට ඒකින්ද හරි වැදගත්. ගොඩක් වෙලාවට මේ ලඝු ගණක කියන කොටසට අපිට ලකුණු 6ක් ඒ ගාන ඇතුලේ තියෙනවා. ඊට අමතරව අපිට පළවෙනි කොටස කෙටි ප්‍රශ්නයක් එන්න තියෙන අවස්ථාවත් ගොඩක් වැඩි ලකුණු දෙකක. ඒ කියන්නේ ලකුණු පේපරේ ලකුණු 200න් ලකුණු 8ක වගේ කොටසක් අපිට මේ ලඝු ගණක වලින් තියෙනවා. ඒ නැති වුණත් මේ ලඝු ගණක පාඩම අපිට හරි වැදගත්. මොකද අපිට දැන් පස්වරක් දෙක වගේ හුවොත් 10යි කියලා කියන්න පුළුවන් නේ. දැන් අපිට ගොඩාක් ලොකු සුළු කිරීමක් බොහොම පහසුවෙන් සුළු කරගන්න. දැන් අපිට ගොඩාක් ලොකු සුළු කිරීමක් කියලා කියන්නේ අපිට සුළු කරන්න අමාරු ගානක්. උදාහරණයක් විදිහට හිතුවොත් එහෙම 7.852 ගුණ කිරීම 19 බෙදීම 154.6යි. දැන් මේ වගේ ගාණක් බැලුවම අපිට මේක සුළු කරන්න බැරි කමක් නැහැ. හැබැයි අපි මේක සුළු කරොත් අපි දන්නවා අපිට ලොකු වෙලාවක් යනවා. අපිට වර්ධින්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. හැබැයි අපිට මෙන්න මේ ගාණ ලඝු ගණක පාවිච්චි කරලා බොහොම පහසුවෙන් කෙටි කාලෙකින් උත්තරේ ලබා ගැනීම කියන්නේ සුළු කරගන්න හැකියාවක් අපිට තියෙනවා. ඒකින්ද තමයි මේ ලඝු ගණක කියන පාඩම අපි ඉගෙන ගන්න 10 වසරේදී. ඊට අමතරව 10 වසරේ ලඝු ගණක පාඩම් දෙකක් තියෙනවා අපිට. 11 වසරේ ලඝු ගණක පාඩම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ලඝු ගණක වලින් අපිට සම්පූර්ණයෙන් තියෙනවා පාඩම් 4ක්. ඔයගොල්ලෝ පොඩි පන්ති වලත් ලඝු ගණක විදිහට ඉගෙන ගත්තේ නැහැ. ඒ කියන්නේ මේක දර්ශක කියන පාඩමේම ඉදිරියට යෑමක් තමයි මේ තියෙන්නේ. දර්ශක නෙමෙයි මෙතන තියෙන්නේ ලඝු ගණක කියලා වෙනම කොටසක් තියෙන්නේ. අපි දර්ශක කියන පාඩම 9 වසරේදී නවත්තලා එතනින් පස්සේ අපි ලඝු ගණක විදිහට තමයි මේ පාඩම ඉස්සරහට අරගෙන යන්නේ. ඒ කියන්නේ දර්ශකත් ඔයගොල්ලෝට පුළුවන් නම් මෙතන පොඩි වාසියක් තියෙනවා. දර්ශක බැරි වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ලඝු ගණක වල අපිට එහෙම ලොකුවට දර්ශක ඕන වෙන්නේ නැහැ. ඕන වෙන පොඩි පොඩි තැන් ටිකක් තියෙන. ඒ කියන්නේ දර්ශක පාඩමේ මුල් ටික වගේ ඔයගොල්ලෝට පුළුවන් නම් මේ ලඝු ගණක පාඩම ලේසියෙන්ම අපිට ගොඩ දා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ ලඝු ගණක පාඩමේ තියෙන සුළු කිරීම කරන්නේ. ඒතර අපි හරියටම මේ පාඩම තියරිත් එක්ක යනවා. ඒකින්ද මේ වීඩියෝ එක ඉවර වෙනකන් හරියටම නෝට් එක හදාගෙන ඒ තියෙන ගණන් ටික හදලා ඔයගොල්ලෝ මේ පාඩම ගොඩ දාගන්න. මොකද මේ පාඩම ගොඩක් අය කරන්නේ නැති පාඩමක්. විභාගෙට ගොඩක් අය මේ ගාන හදන්නේ නැහැ. මොකද මේ ගාන ගොඩක් අය හදන්නේ නැත්තේ මේකේ තියෙන සුළු කිරීම අමාරුයි කියලා හිතලා. හැබැයි හරියට බැලුවොත් එහෙම මේකේ තියෙන සුළු කිරීම අමාරු නැහැ පුතේ. අපිට මේකේ තියෙන සුළු කිරීම අපිට ලේසියෙන් සුළු කරගන්න පුළුවන්. හැබැයි අපිට අර වෙලා තියෙන්නේ අපිට මේකේ තියරි එක බැරි වුණොත් එහෙම මේ ගාන හදාගන්න බෑ. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙන. ඒකින්ද මේ පාඩම් 4ක්නේ. ඒ පාඩම් 4ම ඔයගොල්ලන්ට අමතක වෙන්න පුළුවන් chance එකක් තියෙන ඉන්න ගොඩක් අය මේක හදන්නේ නැහැ. හැබැයි මේ පාඩම් 4 හරියට මතක තියාගන්නවා නම් පරිමාව ගාන හදලා ඒකේ තියෙන ලඝු ගණක ගාන හදලා ලකුණු 10 ලේසියෙන්ම ගන්න පුළුවන් මේ පාඩමෙන්. කොහොමත් පුතේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගයට යනකොට මම මේ පාඩම කරනවා මේ පාඩම කරනවා කියලා සූදානම් වෙලා යනවට වඩා ප්‍රශ්න 12න් මොකක් ආවත් ලියන්න පුළුවන් විදිහට යනවා නම් හොඳයි. ඒකින්ද මේ ලඝු ගණක කියන පාඩම අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගොඩ දාගන්න. ඒතර මේ වීඩියෝ එක බැලුවොත් ඔයගොල්ලන්ට 10 වසරේ 19 වෙනි පාඩමට අදාළව තියෙන ලඝු ගණක කොටස ගොඩ දාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු පාඩමට. ඒතර අපිට මේ පාඩමේදී පළවෙනියටම බලන්න තියෙන්නේ දර්ශක ප්‍රකාශනයක් කොහොමද ලඝු වලට හරවන්නේ කියලා. එහෙනම් ඔයගොල්ලෝ මුලින්ම ලියන අනුමාතෘකාවක් දර්ශක ප්‍රකාශනයක් ලඝු ගණක වලට හැරවීම. දර්ශක ප්‍රකාශනයක් ලඝු ගණක වලට හැරවීම. මම මාතෘකාව කෙටි කරලා ලිව්වේ. ඔයගොල්ලෝ ලියනකොට ඔයගොල්ලෝ මාතෘකාව ලියන්න ඕන දර්ශක ප්‍රකාශනයක් ලඝු ගණක වලට හැරවීම කියලා. හරි. අපි බලමු කොහොමද දැන් අපිට දෙන දර්ශක සමීකරණයක්. ඒතර අපි ප්‍රකාශනයකට වඩා අපිට එතන දෙන්නේ දර්ශක සමීකරණයක්. දැන් හිතන්න අපි මුලින්ම මේකේ අර්ථ දැක්වීම බලමුකෝ. කියන්නේ අර්ථ දැක්වීම අපිට ඉංග්‍රීසි අකුරු වලින් තියෙන. ඒතර චුට්ටක් විතර ඉතින් ඔයගොල්ලෝට අමාරු වෙයි මුලින්ම. අපි උදාහරණයක් බලනකොට ඔයගොල්ලෝට තේරෙයි. දැන් අපිට දෙනවා A කියන පාදයට
x කියලා බලයක් ඔය a කියන පාදයට x කියන බලයේ උත්තරේ අපිට දෙනවා y කියලා. අන්න පුතේ දැන් අපිට මෙයා දර්ශක සමීකරණයක්. එතකොට මේ දර්ශක සමීකරණය දැන් ලඝු ගණක වලට හරවන්න එපයි. එතකොට අපිට ලඝු ගණක වලට හරවනකොට දැන් මේ වගේ එකක් තියෙනකොට අපි දන්නවා මෙයා දර්ශක ප්‍රකාශනයක්, දර්ශක සමීකරණයක් කියලා අපි දන්නවා. හැබැයි දැන් ලඝු ගණක එකක් ලියනකොට අපි ආව ලඝු ගණක කියන වචනේ ඒ ගානට ඇතුළත් කරන්න ඕන. එතකොට ලඝු ගණක කියලා ලියලා ඉන්න කරදරින්දා මේ ලඝු ගණක කියන එක අපි කෙටි කරලා දක්වන්නේ අපි LOG කියලා තමයි දාන්නේ. අපි log කියන එක තමයි දාන්නේ. මේ log කියන වචනේ තේරුම තමයි ලඝු ගණක. ඒතර ලඝු ගණක කියන එක කෙටි කරලා දක්වන්න තමයි අපි මේ LOG කියන වචනය පාවිච්චි කරන්නේ. හරි. අපි දැන් බලමු කොහොමද මේ දර්ශක ප්‍රකාශනය ලඝු ගණක කරන්න කියලා. එතකොට අපිට පළවෙනියටම මේ දර්ශක ප්‍රකාශනය දර්ශක සමීකරණය ලඝු ගණක කරනකොට අපි කරන්නේ අපි දන්නවා දර්ශක සමීකරණයක මේ ඉන්නේ පාදය. එයා අපි දන්නවනේ. අපි ඒව 9 වසරේ කරලා තියෙන පාඩම්. ඊට පස්සේ මේ උඩින් ඉන්න එක්කෙනාට කියනවා දර්ශකය. දැන් පුතේ මේ දර්ශක සමීකරණේ අපි ලඝු ගණක කරනකොට අපි කරන්නේ පළවෙනියටම අපි මෙයාගේ මෙන්න මේ තියෙන පාදයේ අදිනවා එහා පැත්තට. අපි මෙයාගේ පාදයේ ගන්නවා එහා පැත්තට. එතකොට මේ පාදයේ එහා පැත්තට එනකොට එයා පල්ලෙහාට එන්නේ. එතකොට පාදයේ එහා පැත්තට යද්දී මෙතන තියෙන මේ දර්ශකය ඉතුරු වෙනවා. එතකොට දර්ශකය කියන්නේ x. එතකොට එයා මෙතන ඉතුරු වෙනවා. ඊට පස්සේ පාදයේ එහා පැත්තට යනකොට අපිට දාන්න පුළුවන් x සමානයි log කියන වචනේ දැන් ඔන්න එනවා. පාදයේ යන පැත්තට තමයි log කියන වචනේ එන්නේ. එහෙනම් x සමානයි log අර පාදයේ ඉන්නේ පල්ලෙහාට a වල y කියන එක්කෙනා කොහෙවත් යන්නේ නැහැ. y කියන එක්කෙනා අර හිටපු විදියටම ඉන්නවා. අලුතෙන් මේ පැත්තට ආවේ log a කියන එක්කෙනා විතරයි. ඔන්න ওই විදියට තමයි අපි දර්ශක ප්‍රකාශනයක් දර්ශක සමීකරණයක් ලඝු ගණක විදියට දක්වන්නේ. හරි අපි උදාහරණයක් බලමු දැන්. හරි ඔන්න අපිට දැන් කියලා දෙනකොට ලියන්න එපා. ඔයගොල්ලෝ මේ සම්පූර්ණයෙන්ම බලලා මම ලියන්න කිව්වට පස්සේ වීඩියෝ එක චුට්ටක් නවත්තලා ඒ ටික ලියා ගන්න. හරි. ඒතකොට කියලා දෙන වෙලාවට ලිව්වොත් ඒක ඔයගොල්ලෝගේ ඔළුවට යන්නේ නැහැ. ඒකින්ද කියලා දෙන වෙලාවට හොඳට අහන් ඉන්න. අහන් ඉඳලා ඊට පස්සේ ලියන්න දුන්නම ඔයගොල්ලෝ ඒ ටික ලියන්න. හරි. අපි බලමු පළවෙනි උදාහරණේ. හරි පුතේ. අපි බලමු දැන් පළවෙනි උදාහරණේ අපිට දෙනවා ගාණක් 2 3 වෙනි බලය සමානයි 8යි කියලා. දැන් ඔය දීලා තියෙන අපිට ලඝු ගණක මේ දර්ශක සමීකරණේ අපි ලඝු ගණක කරන්න හදන්නේ. ඒතර මේ 2 3 වෙනි පාදයේ සමානයි 8යි කියන එක අපිට පුළුවන් ලඝු ගණක කරනකොට බලන්න මම කියලා දුන්න ක්‍රමය මොකද්ද? පාදේ ගන්නවා එහා පැත්තට. ඒතර දැන් මෙයාගේ පාදේ විදිහට ඉන්නේ 2නේ. එයාව එහෙනම් අදිනවා මේ පැත්තට. ඒතර මේ පැත්තෙන් ඉතුරු වෙනවා 3. මේ දෙකේ පාදයේ මෙහෙට එනකොට එයා ලඝු ගණක කරන හින්දා පාදයේ යන පැත්තට log කියන වචනේත් එක්ක තමයි අර පාදේ යන්නේ. එතන මේ log 2 කිය දෙකතර එයා පාදේනේ. එතන මේක පැත්තට එන්නේ එයා පාදේ විදිහට පල්ලෙහාට එන්නේ. එතන මේ පැත්තෙන් ඉතුරු වෙනවා අපිට 8. එහෙනම් 3 සමානයි log 2 8යි. හරි තව එකක් බලමු අපි. අපිට දෙනවා 16 සමානයි 4 දෙවෙනි බලය. දැන් අපි බලමු මේ 16 සමානයි 4 දෙවෙනි බලය කියන එක කෙනා කොහොමද අපිට ලඝු කරන්න පුළුවන් කියලා. ඒතර මෙයාව ලඝු කරනකොට අපිට පුළුවන් දැන් බලන්න දැන් පාදයේ මේ පැත්තේ ඉන්නේ ප්‍රශ්නයක් නැහැ කොයි පැත්තේ හිටියත් පාදයේ ඉන්න පැත්තෙන් අනිත් පැත්තට ගන්න දෙයි. ලඝු ගණක කරනකොට. එහෙනම් පාදයේ ඉන්නේ මෙතන. එහෙනම් මම එයාව අදින ඕන්න මේ පැත්තට. ඒතර එයාව මේ පැත්තට එනකොට මම කිව්වා පාදයේ එන පැත්තට log කියන වචනෙකුත් එනවා. එහෙනම් log කියන්නේ ලඝු ගණක කියන වචනේ 4 එනවා අර පල්ලෙහාට පාදයේ විදියට 16 හිටපු විදියටම ඉන්නවා. මේ පැත්තේ ඉතුරු වෙනවා 2. ඒතර ඔන්න ওই විදියට තමයි පුතේ අපි දර්ශක සමීකරණයක් ලඝු ගණක කරගන්නේ. ඒතර දර්ශක සමීකරණයක් ලඝු ගණක කරන්න හරි ලේසි. ගොඩක් වෙලාවට මේ විදියට එක්ක දර්ශක සමීකරණයක් ලඝු කරන්න හරි ලඝු ගණක සමීකරණයක් දර්ශක කරන්න හරි ඔයගොල්ලන්ට විභාගයට ගාණක් එනවා. ඒ කියන්නේ කෙටි ප්‍රශ්නයක්. ඒතර ලකුණු දෙකක් බොහොම ලේසියෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒකින්ද මේක අනිවාර්යෙන් හොඳට බලා ගන්න. ඒතර ලකුණු දෙකක් ඔයගොල්ලන්ට ගොඩක් පහසුවෙන් ගන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් අපි ඔය බැලුවේ දර්ශක ලඝු ගණක කරන එක. ඔයගොල්ලෝ මුලින්ම මේ ටික ලියා ගන්න. මේක පාට පෑනකින් ලියලා ඔයගොල්ලන්ට පුළුවන් උදාහරණ දෙක ඔයගොල්ලෝගේ ලියන පෑනෙන් ලියා ගන්න. ඒතර වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ලියා ගන්න. ඊට පස්සේ අපි එමු ඊළඟ මාතෘකාවට. හරි පුතේ. ඒතර අපි දැන් ඊළඟ මාතෘකාවට එන්න හදන්නේ මේ ලඝු ගණක පාඩමේ. ලියන්න මාතෘකාවක් ලඝු ගණක ප්‍රකාශනයක් දර්ශක ආකාරයෙන් ඉදිරිපත් කිරීම.
ලඝු ගණක ප්‍රකාශනයක් දර්ශක ආකාරයෙන් ඉදිරිපත් කිරීම. කලින් කරපු එක්කෙනාගේ අනිත් පැත්ත තමයි අපි මේ මාතෘකාවේදී කරන්නේ. කලින් අපි කරේ අපිට දර්ශක විදියට දෙන ප්‍රකාශනයක් ලඝු ගණක කරා. දැන් අපි කරන්නේ ලඝු ගණක විදියට දෙන ප්‍රකාශනයක් දර්ශක කරන. අතර මාතෘකාව ලඝු ගණක ප්‍රකාශනයක් දර්ශක ආකාරයෙන් දැක්වීම නැත්නම් ඉදිරිපත් කිරීම. අතර ලඝු ගණක එක්කෙනෙක්ව අපි දර්ශක කරන්න තමයි දැන් හදන්නේ. හරි. බලන්න දැන් හොඳට අපි මුලින්ම බලමුකෝ මෙයාගේ අර්ථ දැක්වීම විදියට ප්‍රකාශනයක්. ඔන්න අපිට දෙනවා log a පාදයට n සමානයි y කියලා. ලඝු ගණක a පාදයට n වෙනි ලඝු ගණකය සමානයි y කියලා ඔන්න අපිට ගාන දීලා තියෙනවා. එතකොට දැන් මෙයාව දර්ශක ප්‍රකාශනයක් කරන්න තියෙන්නේ. එතකොට කොහොම කරත් අපි පාදය තමයි එහා මෙහා කරන්නේ. දැන් අපි දන්නවනේ මෙයාගේ පාදයේ විදියට දැන් අපිට ඉන්නේ කවුද? a නේ. එහෙනම් මොකද කරන්නේ මම ඔය a කියන එක්කෙනාව ගන්නවා එහා පැත්තට. එහා පැත්තට ගත්තම අපිට මෙතනින් ඉතුරු වෙනවා n කියන එක්කෙනා. එහෙනම් අපිට මේ පැත්තේ n ඉතුරු වෙනවා. දැන් ලඝු එක්කෙනෙක් දර්ශක කරද්දී අපිට log වචනයක් වැඩක් නැහැ නේ. මොකද දර්ශකයක් කරන්නේ අපි. එහෙනම් log වචනේත් මෙතනින් අයින් වෙනවා. එහෙනම් මේ පැත්තේ n කියන එක්කෙනා ඉතුරු වෙනවා. අර a කියන එක්කෙනා එනවා මෙතනට. y හිටපු තැනට. එහෙම ආවට පස්සේ එතන හිටපු y යනවා එයාගේ උඩට. කියන්නේ එයාගේ දර්ශකයේ විදියට යනවා. එහෙනම් අපි ලඝු ගණක එක්කෙනෙක් දර්ශක කරනකොට අපි කරන්නේ පාදය අනිත් පැත්තට ගන්නවා. එතකොට n එක්කෙනා මෙහි ඉතුරුනා පාදය ආව මෙතනට. එතන හිටපු මේ ඉලක්කම ගියා එයාගේ දර්ශකයේ විදියට. අපි බලමු උදාහරණයක්. log 2 පාදයට 32 සමානයි 5යි කියලා දීලා තියෙනවා. එතකොට අපි මෙතනදී මොකද්ද කරන්නේ මුලින්ම අර 2 පාදය අදිනවා එහා පැත්තට. පාදය 2නේ. ඔන්න එයාව මං අදිනවා එහා පැත්තට. එතකොට එයාව එහා පැත්තට ඇද්දම මේ පැත්තේ අපිට ඉතුරු වෙන්නේ 32. ලඝු වචනේත් අයින් වෙනවා. එහෙනම් අපිට ඉතුරු වෙනවා 32 සමානයි 2 පාදේ එනවා මෙතනට. එතන හිටපු 5 යනවා උඩට. අපි බලමු තව උදාහරණයක්. දැන් බලන්න මේ ප්‍රකාශනයේ ලඝු ගණක. එයාගේ පාදේ ඉන්නේ මේ පැත්තේ. ප්‍රශ්නයක් නැහැ. පාදේ කොයි පැත්තේ හිටියත් අපි අනිත් පැත්තට අදිනවා. එහෙනම් පාදේ අදිනවා ඔන්න පල්ලෙහා එක්කෙනා මේ පැත්තේ උඩට. එතකොට එයා උඩට ඇද්දාට පස්සේ මොකද වෙන්නේ? එතන හිටපු 4 උඩට දානවා. සමානයි මේ පැත්තේ ඉතුරු වෙනවා අපිට 81. ඒතර අපි ওই විදිහට තමයි ලඝු ගණක විදිහට දෙන ප්‍රකාශනයක් දර්ශකයක් ආකාරයෙන් දක්වන්නේ. හරි පුතේ ඔයගොල්ලෝ මේ ටිකක් දැන් ලියා ගන්න. හරි පුතේ අපි දැන් ඊළඟ මාතෘකාවට එන්න හදන්නේ. අපිට තියෙන ලඝු ගණකවල තියෙන ඊළඟ මාතෘකාව තමයි ලඝු ගණකවල ගුණ. ඒතර කෑමවල ගුණ වගේ තමයි අපිට ලඝු ගණකවලත් තියෙනවා ගුණ කිහිපයක් අඳුර ගන්න. ඒතර අපි බලමු අපිට මොනවද මේ ලඝු ගණකවල තියෙන ගුණය කියලා. ඒතර ගුණාංක තියෙනවා. අපිට තියෙන පළවෙනි ගුණය තමයි ලඝු ගණකවල ලඝු ගණක මොකක් හරි පාදයකට. දැන් මම පාදය ගත්තේ A කියලා. ලඝු ගණක මොකක් හරි පාදයකට එයාගෙම ලඝු ගණකය දුන්නොත් එහෙම. බලන්න මෙතන පාදයයි ලඝු ගණකයයි දෙකම සමානයි. ලඝු ගණක මොකක් හරි පාදයකට එයාගෙම ලඝු ගණකය දුන්නොත් හොඳට මතක තියාගන්න උත්තරේ 1යි. අපි නිකන් බලමු උදාහරණයක්. අපිට දෙනවා log 5 බලන්න ගාන දීලා තියෙනවා log 5 අපිට අගේ සොයන්න කියලා තමයි දෙන්නේ. එතකොට දැන් මෙතන අගේ සොයන්න දෙයක් නැහැ නේ. අපි දන්නවා ඉතින් අගේ හොයන්න කියලා කියන්නේ කෙලින්ම අපි දන්න උත්තරේ ලඝු ගණක පාදයයි ලඝු ගණකයයි සමාන වෙලා එහෙනම් අනිවාර්යයෙන්ම එයාගේ උත්තරේ 1යි. ඒතර ලඝු ගණක පාදයකට එයාගේම ලඝු ගණකය කියලා කියන්නේ උත්තරේ 1යි. හරි. තව එකක් බලමු. අපිට දෙනවා log අපි තමු 274 ලඝු ගණක 274 වෙනි පාදයට 274 වෙනි ලඝු ගණකය. මොකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. පාදයයි ලඝු ගණකයයි සමානයි නම් මෙතන කීයේ හිටියත් මොන ඉංග්‍රීසි අකුර හිටියත් උත්තරේ බලන්න දෙයක් නැහැ 1යි. හරි. ඒතර ඕක තමයි පුතේ අපේ පළවෙනි ලඝු ගණක ගුණාංගය වෙන්නේ. එහෙනම් අපි මුලින්ම එයාව ලියමුකෝ. ඒතර ලියන්න මෙහෙම ලඝු ගණක පාදයකට ලඝු ගණක පාදයකට ලඝු ගණක පාදයකට
එම පාදයේම ලඝු ගණකය 1 වේ. ලඝු ගණක පාදයකට එම පාදයේම ලඝු ගණකය 1 වේ. ලඝු ගණක පාදයකට එම පාදයේම ලඝු ගණකය 1 වේ. හරි පුතේ, ඊට පස්සේ අර බෝඩ් එකේ දාලා තියෙන එක ලියා ගන්න ඉක්මනට. ලඝු ගණක පාදයකට එම පාදයේම ලඝු ගණකය 1 වේ. ලඝු ගණක පාදයකට එම පාදයේම ලඝු ගණකය 1 වේ. හරි. බෝඩ් එකේ තියෙන එක ලියන්න. හරි පුතේ, දැන් අපි ඔහොමම යමු. දැන් ඔයගොල්ලෝ ළම ලියනවා නම් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ලියන්න. ඊට පස්සේ ලියලා ඉවරනාට පස්සේ බලන්න. දැන් ලියන්න එපා. දැන් බලන්න. දෙවනි ලඝු ගණක ගුණාංගය. එතකොට පුතේ අපිට තියෙන දෙවනි ලඝු ගණක ගුණාංගය තමයි මොකක් හරි ලඝු ගණක පාදයක් දීලා. හැබැයි පාදයට එක තියෙන්න බෑ. එක නැතුව ඕනම පාදයක්. ලඝු ගණක මොකක් හරි එක නැතුව ඕනම පාදයක් දීලා එයාගේ එකේ ලඝු ගණකය දුන්නොත් එහෙම. හරි. ලඝු ගණක මොකක් හරි පාදයක් දීලා එක නැතුව ඕනම පාදයක් දීලා එයාගේ එකේ ලඝු ගණකය දුන්නොත් එහෙම හොඳට මතක තියාගන්න මේකේ උත්තරේ බිඳුවයි. හරි. ඒතර ඔක තමයි අපිට තියෙන ලඝු ගණක දෙවෙනි ගුණය වෙන්නේ. හරි, අපි බලමු නිකන් උදාහරණයක්. අපිට දෙනවා log C1. log C1 හොයන්න කියලා කියනවා. ඒතර අපි දන්නවා log C1 කියලා කියන්නේ එහෙනම් පාදේ මොකක්ද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. පාදයට තියෙන එක නෙමෙයි නම් ලඝු ගණකයට තියෙන එක නම් එයාගේ උත්තරය ආයෙත් බල ඉන්න දෙයක් නැහැ. කෙලින්ම බිඳුවයි. තව උදාහරණයක් බලමු. log m වල එකේ ලඝු ගණකය. එතකොට පාදයට ඉන්නේ එක නෙමෙයි වෙන එකක්. ඊට පස්සේ ලඝු ගණකයට එක ඉන්නේ. එහෙනම් උත්තරේ බිඳුවයි. හරි. එතකොට ඕක තමයි අපේ දෙවනි ලඝු ගණක ගුණාංගය වෙන්නේ. එහෙනම් අපි ඒකත් ලියාගමු. ලියන්න. අංක 2 කියලා දාලා එක හැර එක හැර ඕනෑම පාදයකට එක හැර ඕනෑම පාදයකට එක හැර ඕනෑම පාදයකට එකෙහි ලඝු ගණකය එක හැර ඕනෑම පාදයකට එකෙහි ලඝු ගණකය බිඳුව වේ. එක හැර ඕනෑම පාදයකට එකෙහි ලඝු ගණකය බිඳුව වේ. එක හැර ඕනෑම පාදයකට එකෙහි ලඝු ගණකය බිඳුව වේ. හරි පුතේ, ඊට පස්සේ අර දෙවෙනි එකට අදාළව දාලා තියෙන ටික ලියාගන්න. ඔයගොල්ලෝ මේ වැදගත් කරුණු තියෙනකොට පාට පෑන් පාවිච්චි කරන්න පුළුවන්. හරි, දැන් මේක ලියනකොට පාට පෑනෙන් ලියලා මේක ලියනකොට ඔයගොල්ලෝට පුළුවන් ඔයගොල්ලෝගේ නිල් කළු පෑන් පාවිච්චි කරලා ලියන්න. ඒතර ඔයගොල්ලෝ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ලියන්න. හරි පුතේ, අපි දැන් යමු ඊළඟ කොටසට. දැන් අපි ප්‍රශ්නයකට එන්න හදන්නේ. දැන් අපි තියරි ටිකක් කරා. දැන් අපි බලමු අපි මේ තියරි ටික පාවිච්චි කරලා කොහොමද ප්‍රශ්නයක් ආවම අපිට උත්තර ලියන්න පුළුවන් කියලා. හරි, ලියන්න ඔයගොල්ලෝ මෙහෙම ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නාංක 1 කියලා දාලා ලියන්න. පහත එක් එක් සමීකරණයේ x හි අගය සොයන්න. පහත එක් එක් සමීකරණයේ
x හි අගය සොයන්න. පහත 1 සමීකරණයේ x හි අගය සොයන්න. පහත 1 සමීකරණයේ x හි අගය සොයන්න. හරි පැටියෝ. අපි බලමු දැන් පළවෙනි ගාන. දැන් අපිට පළවෙනි ගානේ දීලා තියෙනවා බලන්න log 2 32 ලඝු ගණකය සමානයි x කියලා. log 2 32 සමානයි x. දැන් මෙයාව අපිට දැන් මෙන්න මේ x කියන එකේ උත්තරයක් හොයන්න ඕන. ඔය මේ හොයන්න කියලා තමයි කියන්නේ. දැන් අපිට මෙයාගේ x ගේ උත්තරේ හොයනකොට අපිට ලේසි වැඩේ තමයි ලඝු ගණක තියාගෙනත් මේක හදන්න පුළුවන්. හැබැයි අපිට මෙයාව දර්ශක කරගත්තා නම් මේ ගාන ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒකින්ද අපි කරන්නේ ඔය ලඝු ගණක සමීකරණයක් දීලා ඒකේ උත්තරේ හොයන්න කියලා කිව්වොත් එහෙම අපි එයාව මුලින්ම දර්ශක සමීකරණයක් විදිහට හදා ගන්නවා. අපි දැන් මේ ලඝු ගණක දර්ශක කරන්න දන්නවනේ. එතකොට අපි ලඝු ගණක දර්ශක කරනකොට මොකද කරේ? log වචනේ අයින් කරා පාදය ඇද්ද මේ පැත්තට. එතකොට මෙතන ඉතුරු වෙනවා 32 සමානයි 2 එනවා මෙතනට අර හිටපු x කියන එක්කෙනා යනවා උඩට. එහෙනම් 32 සමානයි 2 x වෙනි බලය. දැන් අපිට මේ x හොයනකොට දැන් මෙතන තියෙන පුතේ සමාන ලකුණක්නේ. සමාන ලකුණක් කියන්නේ මොකද්ද? දෙපැත්ත සමානයි. එහෙනම් අපිට මේක හදන්න තියෙන ලේසිම විදිය තමයි මෙතන දෙකේ පාදය ඉන්න හින්දා සමාන නම් මේ පැත්තෙත් ඉතින් දෙකේ පාදයක් ඉන්න ඕන. එහෙනම් අපිට පුළුවන් සමාන හින්දා මෙයාවත් දෙකේ පාදයකට හදාගන්න. එහෙනම් අපි 32 කියන එක්කෙනාව දෙකේ බලයක් විදිහට ලියාගමු. ඒතර අපි දන්නවා 32 දෙකේ බලයක් විදිහට ලියනකොට දෙකෙන් වැඩි කරක බලමු 32 හැදෙන්නේ කොහොමද කියලා. 2යි දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි. ඔන්න මම 32 එන විදිහ හොයාගත්තා. 32 මට එන්නේ දෙකේ ඉලක්කම 5 පාරක් ගුණ කරාම. එහෙනම් 32 කියන එක්කෙනා වෙනුවට මට ලියන්න පුළුවන් දෙකේ 5 වෙනි බලය කියලා. දැන් මම මේක දෙකේ පාදෙන්ම දැන් දෙකේ පාදෙන්නේ උත්තරය ආවේ. දෙකේ පාදෙන්ම ලියන්න හේතුව මොකද්ද? මේ පැත්තත් දෙකේ පාදයෙන් ඉන්න හින්දා තමයි මේ පැත්තත් දෙකේ පාදෙන් ලියන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් 32 වෙනුවට ලියන්න පුළුවන් දෙකේ 5 වෙනි බලය සමානයි දෙකේ x. අන්න දැන් අපිට මේක බලපු ගමන් පේනවා දෙන්නගේම පාද දෙක සමානයි. පාද දෙක සමාන නම් අපිට පුළුවන් දෙන්නගේ දර්ශක දෙකත් සමාන කරන්න. එහෙනම් පාද දෙක දෙන්නගේම සමානයි දෙක ඉන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ තියෙන දර්ශක දෙක සමාන කරන්න. එහෙනම් මට ලියන්න පුළුවන් 5 සමානයි x කියලා. අන්න අපිට ලේසියෙන් එයාගේ උත්තරය ආවා. එහෙනම් x කියලා කියන්නේ 5යි. හරි අපි යමු ඔහොමම දෙවෙනි ගානට. ඔයගොල්ලෝ ලියන්න එපා ලියන්න. අර මං කිව්වම වීඩියෝ එක නවත්තලා ඒ ටික ලියා ගන්න මුලින් හොඳට බලන් ඉන්න. දැන් දෙවෙනි ගාන හදනකොට අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මුලින්ම මේ ලඝු ගණක සමීකරණේ දර්ශක කරන්න වෙනවා. එහෙනම් මට පුළුවන් 5 අදින්න මේ පැත්තට. එතන මෙතන ඉතුරු වෙනවා 625ක්. එතන 625 සමානයි 5 එනවා මෙතනට. අර හිටපු x කියන එක්කෙනා යනවා උඩට. එහෙනම් 625 සමානයි 5 x වෙනි බලය කියලා දැන් ඔන්න ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට මෙයාගේ x හොයන්න නම් අපි මොකද කරන්නේ? මේ පැත්තේ 5 පාදය තියෙන හින්දා මේ පැත්තත් මම ලියනවා 5 පාදෙන්ම ලියනවා. එහෙනම් මට ලියන්න පුළුවන් 625 වෙනුවට 5 පාදය දැන් හොයන්න වෙනවා. හරි වැඩි කර කර බලමුකෝ යාවත්. එතන 5යි 5 වරක් 5 25යි 25 වරක් 5 125යි 125 පහෙන් වැඩි කරාම අන්න අපිට 625ක් හැදෙනවා. එහෙනම් අපි දන්නවා 625 කියලා කියන්නේ බලන්න අපිට 5 කියන ඉලක්කම 4 පාරක් ගුණ කරාම ආවේ. ඒ කියන්නේ 5 4 වෙනි බලය තමයි 625 කියලා කියන්නේ. එහෙනම් මට මෙතන 625 වෙනුවට ලියන්න පුළුවන් 5 4 වෙනි බලය සමානයි 5x. අන්න දැන් බලන්න දෙන්නගෙම පාද දෙක සමානයි. දෙන්නගෙම පාද දෙකට අපිට ඉන්නේ 5. එහෙනම් දෙන්නගෙම පාද දෙක සමාන හින්දා අපිට පුළුවන් මේ දෙන්නගේ දර්ශක දෙක සමාන කරන්න. එහෙනම් මට ලියන්න පුළුවන් 4 සමානයි x කියලා. ඔන්න අපිට x ගේ උත්තරය ආවා. හරි.
ඔය පුතේ මේ ගාන එන එක පැටර්න් එකක්. දැන් අපි යමු මේ ගාන එන තව පැටර්න් එකකට. තුන්වෙනි ගාන. දැන් ලඝු ගණක දීලා තිනවා. ලඝු ගණක සමීකරණයක් ඉන්නවා අපිට. ඒ කියන්නේ අපි දන්නවා අනිවාර්යයෙන්ම ලඝු ගණක සමීකරණයක් ඉඳලා එතන දන්නේ නැති එක්කෙනෙක් හොයනවා නම් අපිට මොකද්ද කරන්න වෙන්නේ? අපිට මුලින්ම යාව දර්ශක විදියට හදාගන්න වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේක දර්ශක කරගන්න පාදයේ තියෙන x නේ. එයා වදින්නම් මේ පැත්තට. මේ පැත්ත ඉතුරු වෙනවා 81 සමානයි x එනවා මෙතනට. ඒතර x මෙතනට ආපු ගමන් මොකද වෙන්නේ? අර 4 යනවා උඩට. එහෙනම් 81 සමානයි x වල 4 වෙනි බලය. දැන් අපිට පුළුවන් 81 සමානයි x 4 වෙනි බලය කියලා ඇවිල්ලා තින්නේ. දැන් චුට්ටක් විතර අමාරුයි ගාන. ඇයි ඒ? දැන් පාදය නැහැ. බලය තමයි දීලා තියෙන්නේ. දර්ශකය දීලා. ඒ කියන්නේ මෙතනදි කරන්නේ අපි මෙයාව ලියනවා කාගේ හරි 4 බලයක් විදියට. ඒ කියන්නේ දැන් අපි කරන්නේ මේකේ දර්ශක දෙක සමාන කරගන්නවා. ඒතර ඒ දෙන්න සමාන වුණත් පාද දෙක සමානයි කියලා ගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තමයි අපිට හොයන්න වෙනවා. දැන් කලින් එක්කෙනා වගේ නෙමෙයි ටිකක් අමාරුයි. අපිට හොයන්න වෙනවා මොන පාදය තිබිලා 4 වෙනි බලයක් ආවොත්ද 81 හැදෙන්නේ කියලා. අපි නිකන් හිතමු දෙකේ පාදයේ තිබ්බයි කියලා. ඒ කියන්නේ අපි නිකන් බලමු මෙතන දෙකේ පාදයේ තිබිලා 4 තිබ්බොත් එනවද කියලා. එහෙනම් මම දෙකේව 4ක් වැඩි කරලා බලන්න. දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි, අටවරක් දෙක 16ක් එන්නේ. එහෙනම් මේක හරියන්නේ නැහැ අපිට. මොකද අපිට 81ක් හදාගන්න එපා එකම ඉලක්කම 4 පාරක් වැඩි කරලා. අපි එහෙනම් දෙක හරියන්නේ නැතිනම් නිකන් 3ට යමු බලන්න. මම දැන් 3ඒව 4ක් වැඩි කරනවා. 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. ඊට පස්සේ 27 වරක් 3 අන්න 27 වරක් 3 81යි. අපේ වැඩේ ගොඩ. එහෙනම් අපිට 81 කියන එක කෙනා ආවා. ඒතර 81 කියන එක කෙනා ආවේ කොහොමද? 3 ඉලක්කම 4 පාරක් ගුණ කරලා. එහෙනම් අපිට පුළුවන් ලියන්න 81 වෙනුවට 3 4 වෙනි බලය කියලා. එහෙනම් 3 4 වෙනි බලය සමානයි x වල 4 වෙනි බලය. අන්න පුතේ දැන් අපිට ගාන දැකපු ගමන් පේනවා දැන් දෙන්නගේ මේ වෙලාවේ දර්ශක දෙක සමානයි. දර්ශක දෙක සමානයි නම් අපිට පුළුවන් පාද දෙක සමාන කරන්න. හරි. ඊට අමතරව තව පොඩි දෙයක් කියන්නම් මම. මෙතන බලයට ඉරට්ටේ බලයක් නම් තියෙන්නේ උත්තරේට ධන එක්කෙනයි ඍණ එක්කෙනයි දෙකම ගන්න පුළුවන්. ඇයි දන්නවද එහෙම කියන්නේ? දැන් මෙතන 3 4 81යි කියලා ආවනේ. මම ඍණ 3 කියන එක්කෙන 4 පාරක් ගුණ කරලා බලන්නම් මොකක්ද එන්නේ කියලා. හරි දැන් මුලින්ම මේකේ ලකුණ දාගමුකෝ අපි. ඍණයි ඍණයි ගුණ කරාම ධනයි. ධනයි ඍණයි ගුණ කරාම ඍණයි. ඒ ඍණයි ඍණයි ගුණ කරාම ආයෙ ධනයි. ඒ කියන්නේ මේ ඍණ 3 4 පාරක් ගුණ කරත් අපිට එන්නේ ධන උත්තරයක්. 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. 27 වරක් 3 ඒත් 81යි. ඒ කියන්නේ ඍණ 3 ඉලක්කම 4 පාරක් ගුණ කරත් අපිට එන්නේ ධන 81ක්මයි එන්නේ. ඒ කියන්නේ පුතේ එහෙනම් අපි ගාන හදනකොට අපි තේරුම් ගන්න ඕනේ 81 කියන එක්කෙනා ධන 3 4 වෙනි බලෙනුත් එනවා ඍණ 3 4 වෙනි බලෙනුත් එනවා. එහෙනම් අපි මේක දානකොට අපි මෙතන දානවා ධන හෝ ඍණ කියලා. ඒක ඉරට්ටේ බලයක් ආවොත් විතරයි ප්‍රශ්නේ එන්නේ. මොකද ඉරට්ටේ බලයක් ආවොත් ඍණයි ඍණයි ධන වුණා, ධනයි ඍණයි ඍණ වුණා, ආයෙත් ඍණයි ඍණයි ධන වුණා. ඉරට්ටේ බලයක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ධන උත්තරේ ඍණ උත්තරේ දෙකම එනවයි කියලා. එහෙනම් අපිට පුළුවන් දැන් මෙයාගේ උත්තරේ ලියන්න x සමානයි ධන 3 හා x සමානයි ඍණ 3. ඒතර යාට අපි උත්තර දෙකම ලියන්න ඕනේ ධන 3යි ඍණ 3යි කියලා. නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් මෙතනම ධනයි ඍණයි දෙකම දාලා 3 කියලා තිබ්බත් කමක් නැහැ. හරි. අපි යමු ඊට පස්සේ 4 වෙනි උදාහරණයට. දැන් එයාවත් අපිට x ගේ උත්තරේ හොයන්න තමයි තියෙන්නේ. එහෙනම් එයාගේ x ගේ උත්තරේ හොයනකොටත් අපිට වෙන්නේ එයාගේ පාදයේ මුලින්ම එහා පැත්තට දාලා ඒ ලඝු ගණක සමීකරණේ දර්ශක සමීකරණයක් විදිහට හදාගන්න වෙනවා. එහෙනම් මම මුලින්ම මෙයාගේ මේ x වදින්නම් මේ පැත්තට. එතකොට x මේ පැත්තට ඇද්දම මෙතනින් අපිට ඉතුරු වෙනවා 8 සමානයි x එනවා මෙතනට අර හිටපු 3 යනවා උඩට. එහෙනම් දැන් අපිට පේනවා මේකේ දැන් දර්ශකයේ විදියට ඉන්නේ 3. එහෙනම් අපි හොයන්න ඕන මෙතනදී 8 කියන එක්කෙනා හැදෙන්නේ එයාගේ පාදයක් ඇවිල්ලා මොකක් හරි උඩට 3 වෙනි බලයක් ආවම එහෙනම් අපි බලන්න මොන පාදය ඇවිල්ලා 3 වෙනි බලය ආවොත්ද 8 හැදෙන්නේ කියලා. අපිතර ගෙස් කර කර තමයි යන්න වෙන්නේ. අපි නිකන් හිතමු මෙතන 2 ඉඳලා 3 වෙනි බලය ආවා කියලා. වැඩි කරලා බලමු. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. වැඩි ගොඩ අපිට දෙකෙන්ම එක ගොඩ දාගන්න පුළුවන්. එහෙනම්
8 කියලා කියන්නේ දෙකේ ඉලක්කම තුන් පාරක් වැඩි කරාම තමයි එන්නේ. එහෙනම් මට 8 වෙනුවට ලියන්න පුළුවන් 2 3 සමානයි x3. දැන් අපි මෙතනදී මතකද මෙතනදී දැන් 4ක් තිබිලා අර බලලා ධනයි ඍණයි දෙකම දැම්මා. අතනත් අපිට පුළුවන් ද දන්නේ නැහැ නේ. අපි චුට්ටක් බලමු. දැන් මම මෙතන ධන 2 3ක් නේ වැඩි කරේ. මම දැන් ඍණ 2 3කුත් වැඩි කරන්න හදන්නේ. ඒතර ඍණ 2 වැඩි කිරීම ඍණ 2 වැඩි කිරීම ඍණ 2. බලමු ලකුණ. ඍණයි ඍණයි වැඩි කරාම ධනයි. ඒ ධනයි මේ ඍණයි වැඩි කරාම ඍණයි. ඒ කියන්නේ මේ ඍණ 2 3 වැඩි කරොත් එහෙම අපිට එන්නේ ඍණ 8ක්. ඉතින් හරියන්නේ නැහැ නේ. අපිට මෙතන තිබ්බේ ඍණ 8 නෙමෙයි ධන 8නේ. එහෙනම් අපිට ඔත්තේ බලයක් තියෙන වෙලාවට ධන ඍණ දෙකම ගන්න බෑ. මෙතන තියෙන ලකුණ තමයි ගන්න. මෙතන දැන් ධන හින්දා ධන ගන්නවා. මෙතන නිකමට ඍණ තිබ්බනම් ඍණ තමයි ගන්නෙ. එහෙනම් දැන් අපිට ධන තිබ්බේ හින්දා අපි මෙයාට ගන්න ඕනේ ධන උත්තරේ විතරයි. මොකද ඍණ උත්තරේ දාන්න බෑ. ඍණ උත්තරේ දැම්මොත් ඍණ 8නේ. හරියන්නේ නැහනේ. එහෙනම් අපි හොඳට මතක තියාගන්න එක ඉරට්ටේ බලයක් ආවොත් ධනයි ඍණයි දෙකම දානවා. ඔත්තේ බලයක් ආවොත් තීන ලකුණ තමයි දාන්නේ. එහෙනම් 2 3 සමානයි x3යි කියන්නේ අපිට පුළුවන් දෙන්නගෙම තුන්වෙනි බලය අයින් කරලා දාලා ලියන්න 2 සමානයි x. එහෙනම් පාදයට උත්තරේ එනවා 2යි කියලා. හරි පුතේ. එතකොට අපි තව උදාහරණ ටිකක් බලනවා මේකේ. මොකද අපිට තව එක පැටර්න් එකක් තියෙනවා මේකේ නේ. ඔයගොල්ලෝ ඔය හතර ලියා ගන්න. ඒතර ලියනකොට මේ පල්ලෙහා ලියපුවත් ලියා ගන්න. එතකොට තමයි ඔයගොල්ලෝ ආයෙ දවසක මේ ගාන බලනකොට කොහොමද ඒක ගත්තේ කියලා මතක් වෙන්නේ. ඒතර ඔය වීඩියෝ එක මම දැන් ටිකක් නවත්තනවා. ඔයගොල්ලෝ මේක ලියා ගන්න. වීඩියෝ එක නවත්තලා. හරි පුතේ. අපි බලමු දැන් අරකේ තව පැටර්න් එකක්. දැන් අපි පැටර්න් දෙකක් බලුවා. අපිට මේකෙත් බලන්න තියෙන අන්තිම පැටර්න් එක තමයි මේක. එතකොට දැන් මෙතනදිත් අපි කරන්නේ ලඝු ගණක සමීකරණ දෙකක් දීලා තියෙනවා. අපි මුලින්ම පස්වෙනි ගාන බලමුකෝ. එතන මේ තියෙන ලඝු ගණක සමීකරණ දැන් අපි දර්ශකයක් විදියට හදා ගන්න ඕනේ මුලින් ගාන හදන්න. එහෙනම් අපි බලමු දැන් කොහොමද මේවා අපිට දර්ශකයක් විදියට හදා ගන්න පුළුවන් කියලා දර්ශක සමීකරණයක් විදියට. මම මොකද්ද කරන්නේ මුලින්ම මේ තියෙන පාදේ ඔන්න ගන්නවා මෙහෙට අපි දැන් දන්නවා. එතකොට මේ පැත්තේ ලඝු වචනේ අයින් වෙනවා දර්ශක කරන හින්දා ඉතුරු වෙනවා x සමානයි 4 එනවා මෙතනට. අර 3 බලය යනවා උඩට. මේක ලේසි. අර කලින් වගේ අපිට හොය ඉන්න දෙයක් නැහැ. අපිට මේකේ 4 3වෙනි බලය හොයන්න විතරයි තියෙන්නේ. ඒතර දැන් අපි දන්නවා 4 3වෙනි බලය අපිට කොහොමද හොයන්න පුළුවන්? 4 ඉලක්කම 3 පාරක් වැඩි කරලා ගත්තා නම් හරි. 4 වරක් 4 16යි. ඒ 16යි මේ 4ෙන් වැඩි කරාම 64යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් x සමානයි 4 3වෙනි බලය කියන්නේ 64යි කියලා ලියන්න පුළුවන්. හරි අපි ඊට පස්සේ යමුකෝ 6 වෙනි ගානට. දැන් අපිට යාවත් බලන්න යාගේ පාදයටත් අපිට ඉන්නේ 10. එහෙනම් මේකත් අපිට පුළුවන් දර්ශක කරගන්න අදිනවා මේ පැත්තට පාදය. එතර මේ පැත්තේ අපිට ඉතුරු වෙනවා x සමානයි 10 එනවා අර 3 හිටපු තැනට 3 යනවා උඩට. දැන් 10 ඉලක්කම 3 පාරක් වැඩි කරන්න තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. එතර එනවා 10 වරක් 10 100යි. 100 වරක් 10 අපිට එනවා 1000යි කියලා. එහෙනම් x සමානයි 1000යි කියලා අපිට එනවා. හරි පුතේ. ඒ ගණන් දෙකත් ඔයගොල්ලෝ ලියා ගන්න. හරි පුතේ. එතකොට අපි දැන් මේ ඉවර කරේ ලඝු ගණකවල ಗುಣ ඊට පස්සේ ඒ ඇසුරෙන් තියෙන ගණන් අන්න ඒ කොටස තමයි අපි ඉවර කරේ. කියන්නේ අපි ලඝු ගණක පාඩමේ පළවෙනි වීඩියෝ කොටසට අදාළව ටික ඉවර කරලා තියෙනවා. එතකොට දැන් අපිට මේ පාඩමේ තව කොටසක් තියෙනවා ලඝු ගණක සම්බන්ධයෙන්. එතකොට ඒක අපි සාකච්ඡා කරන්නේ ඊළඟ වීඩියෝ එකේ. එතකොට අපි එතනදී කරන්නේ ලඝු ගණක නීති ගැන. එතකොට දැන් මේ අපි කරපු කොටසට අදාළව ඔයගොල්ලන්ට මම හෝම්වර්ක් විදියට කරන්න දාලා තියෙනවා ගණන් 3ක්. එතකොට ඔයගොල්ලෝ මේ ගණන් 3 හදන්න ඕන. එතකොට හදලා ඔයගොල්ලෝ පන්තියේදී මට මේවා පෙන්වන්න ඕන. ඔයගොල්ලෝ කොහොමද කරලා තියෙන්නේ කියලා. ඒතර මම හරි වැරදි බලනවා. ඒතර පන්තියට සම්බන්ධ වෙන්නේ නැති කවුරු හරි වීඩියෝ එක බලනවා. ඔයගොල්ලෝට පුළුවන් කරලා මෙන්න මේ WhatsApp නම්බර් එකට ඒ කරපු ඒවල ෆොටෝස් ගහලා එවන්න. ඒතර මට ඒ ගණන් ටික මාක් කරලා එවන්න පුළුවන්. හරි පුතේ. එහෙනම් අපි පළවෙනි වීඩියෝ එක මෙතනින් නවත්තමු. ඒතර මේ ටික හොඳට බලන්න. ඊට පස්සේ අපි දෙවෙනි වීඩියෝ එකෙන් ඊළඟ කොටසෙන් හම්බ වෙමු. හරි. ආයිබෝවන්.